සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ඔයාලා හැමදෙනාටම. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද අලුතින් Gmail account එකක් හදන්න කියලා. ඉතින් මේකට මම මුලින්ම Google Chrome browser එක open කරගන්නවා මෙන්න මේ විදිහට. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන search for type URL කියලා තියෙනවා. අන්න එතන create Gmail account කියලා ගහ ගන්න ඕනේ. මෙන්න මේ තියෙනවා CREATE Gmail account කියලා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන Google account කියලා තියෙනවා. ඊට පස්සේ sign in Google account කියලා තියෙනවා. අන්න එතන ටච් කරන්න ඕනේ. හරි. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා yes continue කියන බටන් එක දෙන්න. හරි. දැන් ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මේ ඔයා කලින් ඊමේල් එකක් හදලා තියෙනවා නම් මෙතනින් ඊමේල් එක දීලා අපිට අතන Google account එකට join වෙන්න පුළුවන්. දැන් අපි ඒක නෙවෙයිනේ කරන්න යන්නේ. අපිට අලුතින් ඊමේල් එකක් හදාගන්න ඕනේ. ඉතින් අපි මෙතන create account කියන එක දෙනවා. ඒ බටන් එක එබුවට පස්සේ අපිට මෙතන අහනවා for my personal use. ඒ කියන්නේ මේක තමන්ගේ පාවිච්චියටද use කරන්නේ නැත්නම් for my business. ඒ කියන්නේ මගේ business එකක් තියෙනවා නම් ඒකටද use කරන්න කියලා. දැන් මම මේ email එක හදන්නේ මගේ පෞද්ගලික පාවිච්චියට. ඒ කියන්නේ personal use කරන්න. ඉතින් මම මේක personal use කියන එක දෙනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන first name කියන තැන ඔයාගේ නම දෙන්න. මම ඒකට පසින්දු කියලා දෙනවා. ඊට පස්සේ last name කියන තැන නිම්සර කියලා මම දෙනවා. හරි. ඊට පස්සේ මේක fill කරාට පස්සේ මෙතන යටින් තියෙනවා next කියන බටන් එක. අන්නේ next කියන බටන් එක ඔයා දෙන්න. හරි. ඊට පස්සේ next දුන්නාම මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන year එක අහනවා. මෙතන basic information යටතේ මෙතන අහනවා enter your birthday and gender කියලා. එතකොට මෙතන year කියන තැන ඔයා ඉපදිච්ච අවුරුද්ද දෙන්න ඕනි. මං එතන 2005 කියලා දෙනවා. ඊට පස්සේ මෙතන month කියලා දෙනවා. එතන ඔයා ඉපදිච්ච මාසෙ දෙන්න ඕනි. මං අප්‍රේල් කියලා දෙනවා. ඊට පස්සේ මෙතන day කියලා දෙනවා. අන්න එතන මම ඉපදිච්ච දිනය දෙනවා. 12යි කියලා. හරි. ඊට පස්සේ මෙතන gender කියලා දෙනවා. එතනින් ඔයා male ද female ද කියලා දෙන්න ඕනි. මං එතනද male කියලා දෙනවා. හරි. ඊට පස්සේ next කියන බටන් එක ඔබනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලට Google එකෙන්ම create කරලා දීපු email දෙකක්ම බලා ගන්න පුළුවන්. පසින්දු නිම්සර 59@gmail.com කියලා එකකුයි නිම්සර පසින්දු 54 gmail.com කියලා එකකුයි. ඉතින් මම මේකේ මට කැමති ඊමේල් එකක් මෙතනින් දෙන්නවා. නැත්නම් ඔයාලට මෙතන යටින්ම ටික් එකක් තියෙනවා. ඒකෙන් දීලා ඔයාලට කැමති විදිහට ඊමේල් එකක් ක්‍රියේට් කරගන්න පුළුවන්. ඉතින් මම මෙතන මේ මුල්ම ඊමේල් එක මම දෙනවා. මට ඒක හොඳයි කියලා හිතෙනවා. ඉතින් ඊට පස්සේ මෙතනින් next කියන බටන් එක දෙනවා. හරි. දැන් ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන ඔයාට ඊමේල් එකට අවශ්‍ය පාස්වර්ඩ් එකක් දෙන්න ඕනේ. ඉතින් මෙතන ඔයාලා දෙන්න ඕනේ letters. ඒ කියන්නේ අකුරු, numbers කියන්නේ ඉලක්කම්, ආය symbol කියන ඒවා තුනම mix වෙලා තමයි ඔයාට දෙන්න ඕනේ. symbols කියන්නේ එතකොට යන්නේ ඒ වගේ ඒවා තමයි symbols කියන්නේ. ඉතින් මම මෙතන letters කියන තැන letters එක්කුයි numberුයි symbols කවලම් කරලා දෙන්න ඕන හින්දා මම මෙන්න මේ වගේ password එකක් දෙනවා. පසින්දු 123 කියන එක. ඒ වගේ හොඳ strong password එකක් දෙන්න ඕනේ. හැබැයි මේ password එක ඔයාලා අනිවාර්යෙන් මතක තියාගන්නත් ඕනේ. හරි. ඊට පස්සේ next කියන බටන් එක දෙනවා. හරි. ඊට පස්සේ මෙතන අහනවා ඔයාගේ phone number එක. මං ඒක මෙතනින් skip දීලා skip කරගන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට phone number එකක් දීලා එතනින් ඉදිරියට next කියන බටන් එක දීලා ඉදිරියට යන්නත් පුළුවන්.
මං එතෙන්ට ෆෝන් නම්බර් එක දෙන්න ඕනේ ෆෝන් නම්බර් එක දෙන එක ඉතින් අනිවාර්යයක්ම නෑ ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මං හදපු ඊමේල් එක තියෙනවා පසින්දු නින්සර 59@gmail.com කියලා ඊට පස්සේ මම මේ next කියන බටන් එක දෙනවා හරි දැන් අපේ Gmail එක ක්‍රියේට් වෙලා තියෙන්නේ ඉතින් ඔයාලට මෙතන බලලා තියෙනවා බලා ගන්න පුළුවන් Google එකෙන්ම දීපු ඒ කියන්නේ මේකේ තියෙන සර්විසස් අපිට බලා ගන්න පුළුවන් අන්නේ දේවල් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ඉතින් මෙතන ඔයාලට ඕනනම් මේවා කියවලා බලලා ඔයාලට මේක පල්ලෙහාට ගියාම කියවන පල්ලෙහාට ගියාම මෙන්න මෙතන I agree කියලා තියෙනවා අන්න එතන I agree කියන එක ඔයා දෙන්න ඕනි හරි ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඊට පස්සේ බලා ගන්න පුළුවන් ඊට පස්සේ දැන් ඔයාලට මේ ඊමේල් එක දැන් ක්‍රියේට් වෙලා තියෙන්නේ